ඉතින් අස්කරන්න යන්නේ ඉතින් අට සීතලක් තියෙන රින 10ට 11ට යනවා. රෙස්ටුරන්ට් එකේ වැඩ අඩුයි. මෙහි ඉතින් රුමේනියා ආපුවම ඉතින් වැඩක් කියලා නැහැ හැම වැඩම කරන්න ඕනේ. ඉතින් එලක් යනවා ඒකේ වතුර ඔක්කොම අයිස් වෙලා තියෙන්නේ. Hai komenti යාළුවෝ මම හිතනවා සිල් දෙනාම ඉතින් වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. අද ඉතින් මම හොටෙල් එකේ කාමර තියෙන ඔක්කොගෙම අද කට්ටිය යනවා. අද හොලිඩේ එකක් තිබ්බා ඊයේ පෙරේදා. ඉතින් අද කාමර අස් ගන්න කියලා කිව්වා බොස්. ඉතින් ඔයාලට වීඩියෝ එකක් දෙන්න කියලා හිතුණා. ඉතින් බලමු කොහොමද කාමරයක් අස් ගන්න ක්ලීනින් කරන කට්ටියට උදව්වක් දෙන්න කියලා ආවේ. ඔයාලට අස් කරන එක පෙන්වන්නම් ඊළඟ දවසේ හදන විදිහ මම පෙන්වන්නම්. ඉතින් අස් කරන්න යන්නේ ඉතින් ඉස්සල්ලාම පොරොම රෙද්ද තියෙනවා කිලෝ 5ක් විතර බරයි. ඉතින් මේ දවස්වලදී පට්ට සීතලක් තියෙන රින 10ට 11ට යනවා. ඉතින් ක්ලීනින් කරන කට්ටියට අපි සපෝට් එකක් දෙන්න කිව්වා. දැන් බොස් අද ඔක්කොම ඉතින් ගියා. ඉතින් පොඩි සපෝට් එකක් දෙනවා ක්ලීනින් කරන කට්ටියට. අද පොඩ්ඩක් ඉතින් රෙස්ටුරන්ට් එකේ වැඩ අඩුයි. මෙහි ඉතින් රුමේනියා ආපුවම ඉතින් එක වැඩක් කියලා නැහැ හැම වැඩම කරන්න ඕනේ. හොටෙල් වල ඉතින් මම දන්නේ නැහැ අනිත් හොටෙල් වල කොහොමද කියලා. මම රෙස්ටුරන්ට් එකේ ඉතින් හොඳට වැඩ කරන්නේ. රෙස්ටුරන්ට් එකේ කට්ටිය අඩුයි. ඉතින් පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න කියලා කිව්වා. පොඩි වැඩක් තියෙනදී මේ කළා මේ ටික ගිහලා දාන්න ඕන ඉතින් ට්‍රොලියට. මේ ටික ඉතින් දාගන්න ඕන ට්‍රොලියට. ඉතින් අනිත් කාමරේ අරලා තියෙන ඉතින් බලමු ඉතින් මම ලොන්ඩ්‍රියට ගිහලා දැන් මේ ටික ගිහලා ඉතින් ලොන්ඩ්‍රියට ගිහලා හොදන්න ඕනේ. කාමරේ දින ගොඩක් තියෙනවා ඉතින්. ඉතින් කාමරේක බැල්කනි තමයි මේක. බැල්කනි එක ලස්සනයි තියෙන පොට් එක හොටෙල් එක. දවස්වල මෙතන එලක් යනවා ඒකේ වතුර ඔක්කොම කෙලින්ම අයිස් වෙලා තියෙන්නේ. දවස්වල හිම වැටලා දැන් අයිස් වෙලා තියෙන්නේ. ලොන්ඩ්‍රි වීඩියෝ එකක් දෙන්නා ඉතින් පස්සේ දැනට ඉතින් මෙතනින් නතර කරනවා ඉතින්. සියලු දෙනාටම ජය වේවා. Thank you.